චතුර විහිළුකාර පිප්. විශාල මාලිගා සහ නපුරු මුරකඩුවන් සිටි රාජධානියක පිප් නම් විහිළුකාරයෙක් ජීවත් වුණා. ඔහු ලොකු හෝ ශක්තිමත් කෙනෙක් නෙවෙයි. නමුත් ඔහුගේ මොළ ඉදිකටුවක් මෙන් තියුණු වූ අතර ඔහුගේ හදවත හිරු එළියෙන් පිරී තිබුණා. ඔහුගේ කාර්යය වූයේ නපුරු ෆර්ඩිනන්ඩ් රජු සිනා ගැන්වීමයි. එය මුළු රාජධානියම තිබූ අමාරුම කාර්ය වුණා. මරකත වැනි කොරපොතු සහ උඳුනක් වැනි උස්මක් ඇති දරුණු මකරෙකු මාලිගාවේ උසම කොළන මත පදිංචි වුණා. මට නුඹලාගේ වටිනාම වස්තුව අවශ්‍යයි කියා මකරා ගර්ජනා කළ විට මුළු මාලිගාවම දෙතුරුම් කෑවා. ෆර්ඩිනන්ඩ් රජු තම නිර්භීතම නයිට්වරුන් දිලිසඳ සන්නාහයෙන් සැරසී මකරා සමග සටන් කිරීමට යව්වා. ඕර් දිගු හෙල් වලින් පහර දුන්නත් මකරා ඔවුන් හරියට පුංචි මැස්සන් වගේ වලිගෙන් ගසා දැම්මා. අපි දැන් මොකද කරන්නේ? රජු කෙඳිරි කෑවා. නිහඬව බලා සිටි පිප් ඉදිරියට ආවා. උතුමාණනි, ඔහු ආචාර කරමින් කීවා. සමහර විට කඩ සටනකට වඩා බුද්ධි සටනක් හොඳ වෙයි. රජු සරදම් කළා. විහිළුකාරයෙක් මකරෙකුට විරුද්ධවද විකාර කතා කරන්න එපා. නමුත් පිප්ට සලස්මක් තිබුණා. ඔහු එකතු කළේ කඩු නොව විහිළු දේවල්. යෝධ පිහාටුවක්, රබර් කුකුලෙක් සහ ලෝකයේ විහිළුම විහිළු කතා පොතක්. ඔහු උසම කුණුන්ට යන දිගු අංගු සහිත පඩිපෙළ නැංගා. අහෝ බලවත් මකරා, පිප් කතා කළා. මකරා ගර්ජනා කිරීමට සූදානම්ව හැරුණා. නමුත් නයිට්වරයෙකු වෙනුවට ඔහු දුටුවේ කුඩා විහිළුකාරයෙකි. උඹට මොනවද ඕන පුංචි කෑම කෑල්ල? මකරා ගෙරෙව්වා. පිප් උත්තර දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු යෝධ පිහාටුවෙන් මකරාගේ විශාල නාසය කිති කැවීමට පටන් ගත්තා. මකරාගේ නාසය ඇඹරුණා. ඔහු දරුණු ලෙස සිටීමට උත්සාහ කළත් කුඩා කිවිසුමක් පිට වුණා. හචිස්. එවිට පිප් රබර් කුකුරා එළියට ගෙන එය මිරිකුවා. මකරාගේ ඇස් ලොකු වුණා. ඔහු කවදාවත් ඊතරම් විහිළු සහගත ශබ්දයක් අසා තිබුණේ නැහැ. අවසානයේ පිප් ඔහුගේ විහිළු කතාපොත විවෘත කළා. මකරුන් විහිළුකාරයන්ව කන්නේ නැත්තේ ඇයි? ඌ හයියෙන් කියෙව්වා. මොකද එයාලගේ රස විහිළුයි. මකරා බලා සිටියා. පසුව ඔහුගේ පපුවේ පහත් ගෙරවීමක් ආරම්භ වුණා. එය කෝපයේ ගර්ජනාවක් නොව සිනහවක්. ඒ සිනහව මුළු කුරුණම දෙදුරුම් කවන යෝධ ගිගුරුම් දෙන සිනහවක් බවට පත් වුණා. මකරා කොයිතරම් හයියෙන් සිනාසුනාද කියනවා නම් ඔහු පිටමත පෙරළුණා. අනේ නවත්තන්න, ඔහු සිනාසෙමින් ගර්ජනා කළා. පිප් දිනපතා පැමිණ අලුත් විහිළුවක් කියනවා නම් මාලිගාවෙන් සාමකාමීව පිටව යන බවට පොරොන්දු වෙමින් ඔහු දරුණු වීම ගැන සම්පූර්ණයෙන්ම අමතක කළා. එදා සිට රාජධානිය සුරක්ෂිත වූ අතර ෆර්ඩිනන්ඩ් රජු පවා තව ටිකක් සිනාසීමට ඉගෙන ගත්තා. විහිළුකාර පිප් සෑම කෙනෙකුටම පෙන්වා දුන්නේ සමහර විට ශ්‍රේෂ්ඨතම ආයුධය කඩුවක් නොව හොඳ හෘදයාංගම සිනහවක් බවයි.